අපි මනස්කන්ධය කරනවා. අපි අතු ගාන, වියන, ගමන් යන, කන බොන, දක්මදින, මොනෝමෝදන, නාන්න, විහෝදන ඔක්කොම එකට වැඩ දෙනවා. හරිද? හැබැයි අපි හිතට වැඩ දෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට දැන් අපි උදේට දක්මදින. කියන්නේ දැන් අපි උදේට දක්මදින කියන්නේ. සුමේර දක්මදින. එක්සැම්පල් උදේට දක්මදින. දැන් දක්මදින වෙලාවට ආතයන මේ ඉස්සර මොකද කියනවා මොනවද කියන්නේ? ඔව් ඉන්න මනස මෙහෙවන එක නෙමෙයි මේ කියන්නේ. මේ කය මෙහෙවන්නේ මනස තමයි. හැබැයි මනස මෙහෙවන්න කෙනෙක් නැහැ කියන්නේ. දැන් මේ මනස කියන්නේ මනස විසින් මෙහෙවනවා කාවද? කය. මනස කමාන්ඩ් काम करवा वाला शरीर है ये करवा वाला දැන් කයට කමාන්ඩ් දෙන්නේ කොහොමද? මනස. වාක්‍ය දැන් දත බඳපන්. කවුද කමාන්ඩ් එක දෙන්නේ? මනස. මම අහන්නේ හැබැයි මනසට කවුද කමාන්ඩ් එක දෙන්නේ? मना के हुक्म दिया करते ये काम करवा वाला මනසට කවුරුත් කමාන්ඩ් දීලා නැහැ තාම කියන්නේ. मना करने का हुक्म दिया नहीं ඉතින් මම කියන වාක්‍ය විතරයි. මම කියන වාක්‍ය විතරක් කියන කටිය. මනසට කමාන්ඩ් දෙන්න කවුරුත් නැහැ. कमान के नाम है අන मन का हुक्म दिया वाला नहीं මනස කය හසුරනවා. හැබැයි මනස හසුරවන්නේ කවුද? මනසට උඩින් කවුරුත් නැහැ. මනසට මේක කරපන් කියන්නේ.